හායි යාළුවනේ. ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ ලස්සන සීතලම නගරයකට. ඔයාලා දන්නව නේද දැන් මං එහෙම කියති අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහාටද කියලා? ඔව් ඔයාලා හරියටම හරි. ට්‍රිප් යන ඔයාලට බජට් එකට සෙට් වෙන්න ලස්සන කබාන එකක් ගැන විස්තර අරන් තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ කබාන එක තියෙන යාළුවනේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේමයි. ඒ නිසා ඔයාලට හොයාගන්නත් හරිම පහසුයි. එහෙනම් එන්නකෝ ඔයාලා මාත් එක්කම මේ කබාන එක ඇතුලේ කොයි වගේද කියලා බලන්න යන්න. ඔන්න යාළුවනේ අපි කබාන එකට ඇතුල් වෙනකොටම තියෙන්නේ ලස්සන ලිවිං ඒරියා එකක්. ඒ වගේම ස්මාර්ට් ටීවී එකකුත් ෂූරැක් එකකුත් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. අපිට මේ කබාන එකේ යාළුවනේ ස්මෝල් කිචන් ඒරියා එකකුත් බලා ගන්න පුළුවන්. එන්නකෝ මම ඔයාලට එතන පෙන්නන්න. අපිට මේ ස්මෝල් කිචන් ඒරියා එකේ ටී කොෆි හදා ගන්න අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. කෑමක් ගෙනල්ලා රත් කරගන්න මයික්‍රෝවේව් එකක් පවා තියෙනවා. මේ උඩ් කබාන එකේ යාළුවනේ 4 දෙනෙක්ට ෆුල් කම්ෆර්ටබල් විදිහට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරගන්නව නම් 5කට 6කට උනත් මේ කබාන එකේ ඉන්න පුළුවන්. මේ තමයි යාළුවනේ පහළ තියෙන බෙඩ්රූම් ඒරියා එක. මේ ඒරියා එකේ අපිට ක්වීන් සයිස් බෙඩ් එකක්, රෙදි රැක් එකක්, ඒ වගේම ලැප් එකක් වගේ දෙයක් තියාගන්න පොඩි ස්ටූල් එකක් බලා ගන්නත් පුළුවන්. බලන්නකෝ කොහොමද මේ කබාන එකේ ඇතුළේ ලස්සන කියලා. මේ වුඩ් කබාන එකේ යාළුවනේ ඇටච් බාත්රූම් එකක් තියෙනවා. එන්නකෝ යන්න බාත්රූම් එක කොහොමද කියලා බලන්න. වව් නේද යාළුවනේ. ඔයාලටත් දැක ගමන් වව් කියලා හිතුණා නේද? නුවරඑළිය කියන්නේ කොහොමද සීතලනේ යාළුවනේ. අනිවාර්යෙන් හොට් වෝටර් තියෙන්න ඕනේ නේද? හොට් වෝටර් තියෙනවා. ඒ වගේම අපට අවශ්‍ය සියලුම දේවල් එක්ක අංග සම්පූර්ණ බාත්රූම් එකක් තියෙනවා. එහෙනම් යාළුවනේ එන්නකෝ අපි උඩට ගිහින් බලමු උඩ කොහොමද කියලා. ඔන්න අපි පඩිබර නැගගෙන උඩට යන ගමන් තමයි ඉන්නේ. මේ බලන්නකෝ යාළුවනේ උඩ ලස්සන කොහොමද කියලා. නෙතයි සිතයි දෙකම පිනවන විදිහට උඩ ඇරේන්ජ් කරලා තියෙනවා යාළුවනේ. බලන්නකෝ එයාලගේ ලයිටිං සිස්ටම් එක. ඇත්තටම යාළුවනේ අපි නිවාඩුවක් ගත කරන්න යන්නේ. අපිට මහන්සිය විඩාව නිවාගෙන දවසක් දෙකක් හරි සැනසීමෙන් සැහැල්ලුවෙන් ගත කරන්න ඕන නිසානේ නේද? ඒ නිසානේ අපි මේ වගේ තැනක් තෝරගන්නේ. ඔයාලා බලාපොරොත්තු වනවටත් වඩා සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් මෙතනට ආවොත්. මම 100%ක්ම රෙකමන්ඩ් කරනවා ඔයාලත් අනිවාර්යෙන්ම මෙතනට ඇවිල්ලා දවසක් හරි ගත කරන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. නුවරඑළිය ඇවිත් අපි හැමෝම යන තැනක් තමයි යාළුවනේ හග්ගල ගාඩන් එක.
මෙතන ඉඳලා කිලෝමීටර් 5කින් අපිට ගාඩන් එකට යන්නත් පුළුවන්. මේ කබානා එකේ ඉඳන් යාළුවනේ කිලෝමීටර් 9ක දුරකින් තමයි අඹේවැල තියෙන්නේ. අනිවාර්යෙන්ම අපි නුවරඑළිය આવොත් ස්ට්‍රෝබෙරි ෆාම් එකකට යනවාම නේද? අපිට මෙතන ඉඳන් කිලෝමීටර් 5මාරකින් වගේ ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න යන්න පුළුවන්. එන්නකෝ අපි මෙතනින් view එක බලමු කොහොමද කියලා. බැල්කනි එක ළඟම අපිට ඔය පේන්න තියෙන යාළුවනේ කැරට් වගාවක්. ඔයාලට ඔය පේන්න යාළුවනේ ග්‍රෙගරි වැව. මෙතන ඉඳන් ග්‍රෙගරි පාර්ක් එකට මීටර් 500ක දුරක් තමයි තියෙන්නේ. මේ වුඩ් කබානා එකේ ඉඳලා යාළුවනේ නුවරඑළිය ටවුන් එකට කිලෝමීටර් 3යි තියෙන්නේ. ඔයාලා ට්‍රේන් එකක වගේ එනවනම් නානුවේ රේල්වේ ස්ටේෂන් එකට කිලෝමීටර් 5ක වගේ දුරක් තමයි තියෙන්නේ. අපේ නංගි නම් ආපු වෙලාවෙ ඉඳලා මෙතනින් හෙල්ලෙන්නේවත් නෑ යාළුවනේ. මෙයා දැන් කෝපි එකකුත් හදාගෙන ඇවිල්ලා මේ කොහෙද දන්නවද බලාගෙන ඉන්නේ. පහලින් පේනවා ස්ට්‍රෝබෙරි ස්ටෝල් එක. ඒකට යන්නේ කොයි වෙලේද කිය තමයි එයාව බල බල ඉන්නේ. ඔන්න ඉතින් අපේ පොඩි පැටිය වැඩ පටන් අරගෙන මේ තැන දැක්කට පස්සේ ඔයාලටත් ඇවිල්ලා නිදහසේ ගත කරන්න ආසාවක් හිතුනොත් ඔයාලත් මේ පහළ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා කලින්ම මේ තැන වෙන් කරගන්න. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලා අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා.